එහෙනම් කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ලෑස්තිද මාත් එක්ක මායාවරුන්ගේ ලෝකයට යන්න? වේලාව සවස 2 පසු වී මිනිත්තු 10යි. මේ මාතලේ නගරයයි. අද සංචාරයේදී අපට අවශ්‍ය වෙන අඩුම කුඩුම ටිකත් මාතලෙන්ම අරන් කිලෝමීටර 11ක් ගෙවාගෙන අපි මේ පසු කරන්නේ රත්තොට නගරයයි. පටු මාර්ගය දිගේ පෙරමුණ බලා යන අපි දැන් පිවිසෙන්නේ මායාවරුන්ගේ ලෝකයටයි. සීතල සුළං මැදින් වංගු ගැසුණු කඳුකර මාර්ගයේ ඉදිරියට යන අපිට මේ සංචාරයේ පළමු නැරඹුම් ස්ථානය හමු වෙනවා. අකල්ස් රක්ෂිතයේ පහසින් වෙලන්නොය විසින් නිර්මාණය වන බඹරකිරි ඇල්ලයි ඔබ මේ දකින්නේ. තට්ටු දෙකකට කඩා හැලෙන මේ ඇල්ල මැදින් ඉපැරණි සංගිලි පාලමක් දැකගත හැකිය. අතීතයේ වෙලන්නොය ගම්මානයට යාමට මෙය භාවිතා වූ බව ගම්වැසියන් පවසනවා. දැන් නම් ඉතින් මේ පාලම අවදානම් තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා මෙතනට එන ඔයාලා මේ පාලම උඩට නැගීමෙන් වළකිනවා නම් තමයි හොඳ. ඒ වගේම දිය ඇල්ලේ පහළ කොටසේ තටාකයක් ඇති අතර එය ඔබට දිය නෑමට නම් සුදුසු වෙන්නේ නෑ. එහෙනම් බඹරකිරි ඇල්ලට සමුදුන් අපි රිවර්ස්ටන් දෙසට දිවෙන මාර්ගයේ ගමන් අරඹා ඇත. ටිකෙන් ටික අඳුරු බව සීතලත් සුළඟත් වැඩි වෙන බව අපට දැනේ. කොහොම හරි රිවර්ස්ටන් වලට හොඳම කාලය තමයි අපි ඇවිත් තියෙන්නේ. බලන්න ඉදිරියේ ඇති ඝන මීදුන් වලාවන් මැද සුළං රැලි වලට තුරුගමු නැලවෙන ලතාව. වාහනේ ඇතුළේ ඉඳන් මේක විඳින්න බෑ. මේ සබාදහම විඳින්න නම් මහ පොළොවේ පය තියන්නම වෙනවා. එහෙනම් ඉතින් මෙතෙන් පටන් පාගමනින් අපි ඉදිරියට යමු. අන්දාරම් වැහි සීතල මීදුම් සේල මැද විටින් විට අපව පෙරලන් යන තරම් සුළං කපාගෙන අපි මේ යන්න හදන්නේ රිවර්ස්ටන් ටවර් දෙසට දිවෙන මන්පෙත ඔස්සේය. වැස්ස හා සුළං ටිකෙන් ටික දැඩි වුවත් ගමන නම් විනෝදයි. ඉදිරියට යන්න යන්න ඝන මීදුම් වලින් විටක අප වෙලාගත් අතර අවට පරිසරයේ කිසිවක් නොපෙනී යන වෙලාවක රිවර්ස්ටන් වල තියෙන ප්‍රධාන සුළං කපොල්ලකට අප මෙලෙස හසු විය. මෙතන හිටගෙන ඉන්න නම් හිතේ හයිය ඕනිමයි. ඒ තරම් දැඩි සුළඟක් මේ දවස්වල පවතින නිසා එන ඔයාලා මේ වයිබ් එක විඳිනවා වගේම පරිස්සම් වෙන්න. දැන් බොහෝ සෙයින් සවස් වී ඇත. කුඩා දිය ඇලි කඳු පල්ලම් පසු කරමින් গুপ্ত මාර්ගයේ ඉදිරියට යන අපිට අපේ නවාතැන හමු වූ අතර අපිට අවශ්‍ය සියලු පහසුකම් මෙහි තිබුණා. හානිකට උණු වතුර ටිකකුත් නාගෙන අහවර වන විට රාත්‍රී 7:30 පසු වී ඇත. ඉතින් මෙතනට එන ඔයාලට සුරා විතත් තොලගෑ පමණින් සුරා සොඬුන් නොවි පොඩියට සින්දුවක් එහෙම කියලා රාත්‍රී ආහාරයක් තරම් නිින්දට යන්න තමයි තියෙන්නේ. වේලාව උදෑසන 7 පසු වී කුරුල්ලන්ගේ ගී ගායනා මැද අවදි වූ අපේ අයට ඊයේ හවසට වඩා හොඳින් අවට පරිසරය දැක බලා ගන්න පුළුවන් වුණා. අප සිටින්නේ පතන ගම්මානයේය. නවාතැන්ට ඉදිරියෙන් සුන්දර මානිගල කන්ද දිස්වේ. නවාතැන්ට පිටුපසින් නැති පිටවල පතන හරහා හඹා එන සීතල සුළං අප වෙලා යන අතර උණුසුම් කිරිතේ එකක රස බලන ගමන් අපේ අය නම් බොහොම රිලැක්ස් එකේ කාලය ගෙවා දැමුවේ නැවුම් දිනේ යා යුතු ස්ථාන ගැනද කතා කරමින්. දුම් දාන රතු කැකුළු බත් එක්ක ගමේ විදියට හදපු චිකන් කරියක් පරිප්පුවක් හා තෙහි දාපු පොල් සම්බෝලයකුයි මේ වයිබ් එකයි අපේ බඩගිනියේ හිතයි දෙකම පිරෙව්වා. සියල්ල නිමයි. උදේ 9යි. නවාතැන්ට සමුදුන් අපි අලුත් දවසේ පළමු නැරඹුම සොයා මානිගලට සමාන්තර මාර්ගයක් දිගේ සුන්දර ග්‍රාමීය පරිසරය පසු කරමින් යන අපිට මේ හමුවන්නේ දුම්බර වනපෙත සිසාරා එන තෙල්ගමු ඔයයි. මෙතන නතර වූ අපි තෙල්ගමු ඔය විසින් නිර්මාණය කරන වැද්දා පැණි ඇල්ල නැරඹූ අතර මෙතනින් ඉදිරියට යන ඔයාට දූවිලි ඇල්ල කළුවල ඇල්ල මානිගල වැනි සුන්දර ස්ථානත් නකල්ස් වලට ආවේනික වූ පක්ෂි විශේෂ ආදියද දැක බලා ගන්න පුළුවන්. මෙතනට ඔයා එනවා නම් නාන්න බහින්න කලින් දෙපාරක් හිතන්න. අනතුරු සහිත බව මේ පුවරුවල සඳහන් වෙනවා. වැද්දා පැණියල්ලට සමුදුන් අපි ඊළඟ ගමනාන්තය වෙත පැමිණ ඇත. මේ තමයි පුංචි ස්විට්සර්ලන්ත පිවිසුම. එහෙනම් ප්‍රවේශ පත්‍ර මිලදීගෙන අපි මේ ඇතුල් වෙන්නේ සුන්දර රිවර්ස්ටන් වල පිහිටි පිටවල පතනටයි. හෙක්ටයාර් 21000ක් වන නකල්ස් හෙවත් දුම්බර රැස්චිතේ හෙක්ටයාර් 10ක් පුරා මේ පිටවල පතන විහිදී ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර 800ක් වෙනවා. ඔයාට ශාක විශේෂ සත්ව විශේෂ මෙහිදී හමුවන අතර ඒවා විනාශ නොකිරීමට වග බලා ගන්න. ඈතින් පෙනෙන්නේ කළුගඟ ජලාශය හා මොරගහ කන්ද ජලාශයයි. ලංකාවේ පුංචි ලෝකාන්ත කිහිපයක් ඇති අතර ඉන් එකක් දැන් අපි ඉදිරියේ දිස් වෙනවා. මේ තමයි පිටවල පතන පුංචි ලෝකාන්තය. එකවරම එන දැඩි සුළං නිසා අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් අවධානයෙන් ඉන්න. වචනවලට පෙරලන්න බැරි අමුතුම වයිබ් එකක් පිටවල පතනට එන ඔයාලට විඳින්න පුළුවන්. එහෙනම් ඉතින් එන්න, විඳින්න, රිලැක්ස් වෙන්න, විනාශ කරන්න නම් හිතන්නවත් එපා. කාලය වේගෙන් ගෙවිගෙන යනවා. දින දෙකක සංචාරයේ අවසාන හෝරා කිහිපේ එළඹ ඇත. පිටවල පතනේ පුංචි තේ කඩේකින් උණුසුම් තේකකුත් බීලා දැන් අපි මේ යන්නේ රිවර්ස්ටන් එන ඔයාලට බලන්න පුළුවන් තවත් සොඳුරු දියඇලි කොමලියක් බලන්නයි.
ප්‍රවේශපත් මිලදීගෙන මේ පඩිපෙළ දිගේ පහළට බසින අපිට මේ හමුවන්නේ දුම්බර මිටියාවත සිසාරා එන පුවප්පිටිය ගඟෙන් නිර්මාණය වෙන සුන්දර සේර ඇල්ලයි. දිය ඇල්ල යටට මෙලෙස යා හැකි අතර අමුතුම වයිබ් එකක් ඇති මේ ඇල්ල උස මීටර 50ක් වෙනවා. ඒ වගේම ඇල්ල වැටෙන තැන විශාල තටාකයක් වෙනවා. අනතුරුව එම ජලය තෙල්ගමු ඔයට එකතු වෙනවා. ඒ වගේම හොඳින් මතක තබා ගන්න මේ තටාකයක් දිය නෑමට නම් ඔබට සුදුසු වෙන්නේ නෑ. එහෙනම් ඉතින් රිවෙස්ටන් වල තවත් බොහෝ දේවල් මගහැරී ඇති පසුබිමක නැවතත් දිනක පැමිණීමේ අරමුණ ඇතිව මේ සොබාදහමට සමුදුන් අපි කළුගඟ ජලාශයත් මොරගාකන්ද ජලාශයක් බලාන ආපසු ගම්බිම් බලා එමට පිටත් වුණා. හැමදාමත් කියනවා වගේ ඔයාලත් එන්න අපේ රටේ ලස්සන බලන්න විඳින්න විනෝද වෙන්න. ඊය සටහන් පමණ ඉතිරි කරලා යන්න වග බලා ගන්න. එහෙනම් ඉතින් නැවතත් සොඳුරු සංචාරයකින් ආයෙත් හමු වෙමු.